එහෙනම් මගේ යාළුවන්ව අදත් පිළිගන්නවා Planet with AI YouTube channel එකට. හරි. එහෙනම් ඔයාලා දන්නවද අර අපිට පේන පුරහදේ හාවෙක් ඉන්නේ කොහමද කියලා? එහෙනම් අපි අද මේ වීඩියෝ එකෙන් බලමු හදේ හාවෙක් පේන්නේ කොහමද කියලා. එහෙනම් මගේ channel එක subscribe කරගෙනම යමු. අපි හදේ හාවෙක් පේන්නේ කොහොමද කියලා බලන්න. අතීතේ එක්තරා සශ්‍රීක වනාන්තරයක එකමුතුකමින් සහ කරුණාවෙන් ජීවත් වූ සත්වමිතුරන් සිව් දෙනෙක් සිටියා. 15වක පෝය දින සඳ උදා වෙද්දී තමන් හමුවට එන ඕනෑම බඩගිනි සංචාරකයෙකුට ආහාර ලබා දිය යුතු බව හාවා තම මිතුරන්ට මතක් කර දුන්නා. මේ සතුන්ගේ අවංකභාවය පරීක්ෂා කිරීම සඳහා සක්දෙවිඳුන් මහලු බ්‍රාහ්මණයෙකුගේ වෙස්ගෙන මිහිපිටට වැඩම කළා. බ්‍රාහ්මණයාට පූජා කිරීමට තනකොළ හෝ පළතුරු හැර වෙනත් කිසිවක් නොතිබූ බැවින් හාවා තමන්ගේම ශරීරය ආහාරයක් ලෙස පූජා කිරීමට නිර්භීතව ඉදිරිපත් වුණා. නමුත් හාවා පුදුමයට පත් කරමින් එම ගිනිදැල් වලින් ඔහුට කිසිදු හානියක් සිදු නොවුයේ එය සක්දෙවිඳුන් මැවූ දිව්‍යමය මායාවක් වූ බැවිනි. හාවාගේ මෙම උදාර පරිත්‍යාගයෙන් පැහැදුණු සක්දෙවිඳුන් ඔහුගේ ගුණය ලොවටම පෙන්වීමට සඳ මත හාවෙකුගේ රූපයක් එන්දා. අදටත් පුන්පෝය දිනට සඳ දෙස බලන විට අපට පෙනෙන ඒ හාවාගේ සලකුණ පරිත්‍යාගශීලී භාවයේ උතුම් බව අපට මතක් කර දෙනවා. එහෙනම් ඔයා මගේ channel එක subscribe කරලා bell notification එක all දාලා තියාගන්න. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් දැනට ගිහින් එන්නම්. bye bye.